Hi guys, අද අපි ඇවිල්ලා ඉන්නේ මේක කට්ටිය නම් කියන්නේ මේකේ හොල්මන් තියනවා කියලා. මේක ඉතර කාලයක් මිනිස්සු ඉඳලා තියෙනවා. දැන් නම් අර දරේම දාලා මේ පැත්තේ කැලෑ වෙලා තියෙන්නේ. මේ පැත්තේ ගොඩක් කැලෑව තියෙනවා හරිය. අර වටපිටාවෙන් අර හරියනම් තියෙනවා ගෙවල්. අරගේ තියෙන ටිකක් දුර. අද අපි ආවේ මේ කතාව ඇත්තද කියලා නොපෙනෙන දේ කැමරාව වලට පේනවා කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලා වටපිටාව ටිකක් බලමු. මේ සතුටුසල්පන් ඉන්න බුලා. මේ දරහෙම තමයි තියෙන්නේ මේ. දරහෙම දාලා මේ ඔක්කොම කැලෑවලා තියෙනවා. අපි රැටත් වීඩියෝ එකක් ගන්න බලන්න. අපි ඉස්සෙල්ලාම අද ආවේ අද මොන හරි ඒ කියන්නේ දවල් වරුවේ අපිට මොන හරි බලා ගන්න පුළුවන් වේද කියලා අපි ඒක ඉදර මිනිස්සුන්ගේ යතුරු ඉල්ල ගත්තා. අපි බලමු අද කොහොම වගේ තත්ත්වයක් තියෙද කියලා. යන්න ඕනේ මොකද බා? මම බලමු අපි කොහොම වගේ තත්ත්වයක් තියෙනවද කියලා බලමු. අද මම ඉතින් ආවේ සීන කියලා පොඩි එකෙක් ආවේ. බලමු. කියන්න බෑ සතු සර්පයි ඉන්න පුළුවන්. එහෙනම් අපි බලමු. මෙයා චැලෙන්ජ් එකක් කරනකෝ තනියෙන් ගිහිල්ලා එනවා කියලා අපි මෙයාට ෆෝන් එකක් දෙමු. මෙයා එහෙනම් තනියෙන් චැලෙන්ජ් එක කියන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු ඉදර තත්ත්වය කොහොමද කියලා. ඔව් කැමරා හරි. මම ගිහින් කැමරා අපි දොර ඇරලා බලමු. ගිහිල්ලා වැඩේ කරගෙන ඒ මල්ලි බය යනවා. මම පොඩ්ඩක් බයයි. ඔයා ගිහින් මෙයා බය යනවා. මේ වගේ තත්ත්වයක් තමයි ඇතුළට ආවම තියෙන්නේ. අපි දොර ඇරියා. ඔක්කොම තියෙන්නේ ජහොටු වෙලා වගේ තියෙන්නේ ඔක්කොම. මොකක් ඇහුටු වෙලා ඔක්කොම කඩා වෙලා තියෙන්නේ. උඩ ඔක්කොම කඩා වෙලා. මේකද ඉඳලා තියෙන්නේ කපල් එකක් ඉඳලා තියෙන්නේ. ඒ කපල් එකට ඉන්න බැරි හින්දා තමයි මේ කට්ටිය ගිහින් තියෙන්නේ. මේ තියෙන කැමිනට් එකක් තියෙනවා. අස්තැල්ලා මොකුත් නැහැ. ජාරහ විදිහටම තියෙනවා. මේ වටපිටාව ගිහුත් නෑ. අපි බලමු එළිය ඇතුලේ ගිහිල්ලා සමුණක් තියනවද කියලා බලමු. කරුවලයි වටේම කරුවලයි. කරුවල තත්ත්වය දිනනවා. අඳුරේ ගොඩක් අපි ටෝච් එක ගහලා බලමු. එයාගේ අපේ මේ පළවෙනි එක තමයි මේ අපේ ටෝච් එක ගහන්න බලමු. උඩ වහලේ තියෙන උඩු වහලයක් තියෙන්නේ. අඳුරේ මේ ටික. මේ තියෙන කුස්සිය. මේ කට්ටිය මේක ඇතුලේ තමයි ඉඳලා තියෙන්නේ. මේ තියෙන කුස්සිය. මේක තමයි මෙතන මොකක්ද ඒකට ග්ලව්ස් එකක් තියෙන්නේ. කුල්ලක් තියෙනවා. මේකේ අපිට අහන්න පුළුවන් විදිහට මේකේ හොල්මන් තිබිලා තියෙනවා කියනවා. එළිය මේ තියෙන වෙනම තන උයන් කන දෙන. අපි බලමු. ඒ කාරින මාත් බයයි. කොයි වගේ තත්ත්වයක් උදා වේද කියලා. මේ තියෙන ඇතුළේ තමයි. ඒ ඇතුළේ ඉන්නේ දැන්. බලමු. මේක ඇතුළේ ඉඳලා තියෙන කපල් එක. ඒ දෙන්න ඇඳලා තියෙන චිත්‍ර තමයි මේ තියෙන්නේ. හරි ආදරණීය ඉඳලා වගේ අර මකලා තියෙනවා. කොමාරි ගෑනු එක්කෙනාව මකලා තිනවා. ගොඩක් පරණයි මේ තියෙන්නේ ඒ කැමිනිට් එක. යාළුවා ඉඳලා තියෙන කැමිනිට් එක සෙන්ට් ඒව තියෙනවා. නිකන් ඇවිදින සද්දයක් වගේ එනවා. අපිට ඇවිදින සද්දයක් වගේ එළියෙන් එනවා. අපි එළියෙන් බලමු කොහොමද කියලා. මේ මෙතනක් තියෙනවා ගෑනු රූපයක් තියෙනවා මෙතන. ඒවත් මූණ මකලා සමනලු තියෙනවා. එළියෙන් අපිට සද්ද බද්ද එනවා. එළියෙන් බලමු. ඒ මල්ලි මාව බය කරන්න. මෙතන තනි කර තියෙන්නේ දර ගොඩක්. අපි ඇතුලේ බැලුවා. අපි අදට මේක නවත්තලා අපි අපි මීට වඩා රැට අපි හොඳ එකක් අරගෙන ඉන්න බලන්න. දවල්ට යක්කු වෙනවට වඩා රැට තමයි එනවා කියලා තියෙන්නේ. අතන තියෙන පාවිලින්දක් කරත්තන. ඒකට එහා පැත්තේ ගයක් තියෙනවා. ඒක ඉතින් මිනිස්සුත් හැන්ද 6න් පස්සේ මේකේ දිහා බලන්නේ නැලු.
මේක තියෙන්නේ තියෙන තැන කියන්න බෑ. එතකොට මේ ගෙදර මිනිස්සුන්ම තමා අමාරු වෙටෙන්නේ. එතකොට මේ උඩ කෑල්ල උඩ එහෙම අර මොනවද ලියලා තියෙනවා. අපි අහන්න එපා කොහෙද තියෙන්නේ කියලා. කොහෙද කින්න මන් දහන්න එපා කියලා කිව්වා. අපි තමයි බලන්න දුන්නේ. නැත්තම් දෙන්නේ. අපි අදට මේ වීඩියෝ එක මෙතන ඉවර කරමු. ඔයාලට වටපිටාව තව පෙන්නන්න. දරවහම අපි රැයට මෙතනින් එක්ස්පීරියන්ස් එක මේ කරමු. රැයට අපිට පුළුවන් විදිහට අපි දෙන්න බලන්න. මේ තියෙන්නේ මේ පිටින් තියෙන්නේ මේ හරියන ළමයි මගේ මේකේ ඉතුරු රෑ එක බලන්න ඕන මාව ෆලෝ කරන්න. මේකේ ඉතුරු එක රෑට බලන්න රෑ කරන එක ඔයාලට බලන්න ඕන. මාව ෆලෝ කරලා මාව ලයික් කරන්න. අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න. අපි මීට වඩා හොඳ දේවල් අපි තව ගේනවා. තාම මේ අපේ පටන් ගන්න පළවෙනි පාරමේ මීට වඩා හොඳ දේවල් ගේනවා. අපි ෆලෝ කරලා තියාගන්න. ජය වේවා.